සාදරයෙන් පිළිගන්නවා මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන දැනුම් පිපාසිතයෝ සේරම. ඔන්න අද අපි කතා කරන්න යන්නේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ගැන. අද ලෝකයේ තියෙන පැරණිතම වෘක්ෂයේ විදිහට ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ හඳුන්වන්න පුළුවන්. මේක සමස්ත ලෝක බෞද්ධයන්ටම මා හැඟි පූජාර්භ වස්තුවක්. බොදු ජනතාවගේ ගෞරවයට සැලකිල්ලට මේ බෝධීන් වහන්සේ පාත්‍ර වෙන්නේ බුද්ධ ගයාවේදී බෝධිසත්වයාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙනකොට සෙවන දුන් බෝධි වෘක්ෂයේම ශාඛාවක් වෙන හින්දා. ධර්මාශෝක මහ රජතුමාගේ දියණිය වුණු සංඝමිත්තා තෙරණිය විසින් ඉන්දියාවේ ඉඳලා මෙහි වැඩම කළ මේ බෝධි ශාඛාව දෙවන පෑතිස් රජතුමා විසින් මහමෙවුනා උයනේ රෝපණය කළා. වැඩුණු ඒ බෝධීන් වහන්සේ අද උස මළුවක ටැම්පිට වැඩ හිටිනවා. බෝධීන් වහන්සේගේ ආරක්ෂාව සඳහා දිවා රෑ දෙකේම මුරකාවල් යොදවලා තියෙනවා. මේ මුර සේවයේ යෙදෙන අය බෝධි අංකුරයේ වැඩම කරවද්දී ඒත් එක්ක පැමිණි අයගෙන් පැවතෙන අය බව විශ්වාස කරනවා. මෙයාලගේ සේවය වෙනුවෙන් මෙයාලට නින්දගම් ලැබිලා තියෙනවා. තද සුළඟින් වඳුරන් හා වවුලන් වැනි සත්තුන්ගෙන් බෝධීන් වහන්සේ ආරක්ෂා කරගන්න පිරිවර බෝධි වෘක්ෂ රෝපණය කරලා තියෙනවා. මේ විහාරස්ථානයේ පෞරාණික මූර්ති කිහිපයක්ම දකින්න පුළුවන්. මුල් වකවානු වලට අයත් බුදු පිළිම දෙකක් ප්‍රතිමාගරයේ වෙනවා. ගලින් කරන ලද හිටි පිළිමයක් ගල් පහුරෙහි දකුණු පස තියෙනවා. බුදු පිළිම හැර වෙනත් මූර්තිත් මෙහි දකින්න පුළුවන්. බෝ මළුවේ භූමිය වටා තියෙන විශාල කළුවල් ප්‍රකාරය සිත් අද ගන්නා සුළුයි. මහනුවර සමයේ අනුරාධපුරයේ වනාන්තරගත වුණු කාලයේදී වල් අලි බෝ මළුවට ඇතුල් වීම වළක්වන්න මේ ප්‍රාකාරයේ අත්තදස්සි ස්වාමීන් වහන්සේ විසින් තනන ලද්දා. උතුරේ ඉඳලා දකුණට අඩි 388ක්ද නැගෙනහිර ඉඳලා බස්නාහිරට අඩි 274ක්ද උණු මේ මහා ගල් පවුරෙහි උස අඩි 10ක්. ඒකේ ඝනකම අඩි 5ක්. මේක කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ රාජ්‍ය කාලයට අයත් වෙනවා. බෝධීන් වහන්සේ වෙනුවෙන් අවුරුද්දට උත්සව 4ක් පවත්වනවා. අලුත් අවුරුදු මංගල්‍ය, කාර්තික මංගල්‍ය, අලුත් සහල් මංගල්‍ය සහ පරණ අවුරුදු මංගල්‍ය යනුවෙන් ඒවා හඳුන්වනවා. බෝධීන් වහන්සේ සැනහීමට තිසාවැවේ ඉඳලා පැන්ගෙන එන්න තනන ලද පුරාණ ජල මාර්ගය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 1960 දී හොයාගත්තා. මහානාග රජතුමා විසින් තැනුණු ඒ අල මාර්ගයේ විශිෂ්ට කර්මාන්තයක් විදිහට සලකන්න පුළුවන්. අදත් බෝධීන් වහන්සේ සැනහීමට ගන්නේ මේ තිසාවැවේ පැන්. මේක පුරාණයේ ඉඳලා පැවතගෙන ආපු චාරිත්‍රයක්. ඉතින් මේ තමයි ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ කතාව. ඔයාලා මොකද හිතන්නේ අද අපේ වීඩියෝ එක ගැන? ඔයාලගේ අදහසත් අපිට කියන්න. ඒ වගේම මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.